අපේ මැතිතුමා ඒ වගේම එක්සත් ජනපදයේ නියෝජනය කරන සියලු ප්‍රාන්තවල වැඩ කටයුතු කරන අපේ සහෝදරවරු සහෝදරයන් ඒ වගේම ඔගොල්ලෝ සියලු දෙනාගේම අවසරයි. අපි දැන් අපිට නියමිත කාලයක් තියෙනවානේ. අපි අපිට කාලයක් තියෙනවා නේද? හරි. ඉතින් අපි පළමු කොටම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ සියලු දෙනාට. අද වැඩ කරන දිනයක් නේද? හෙටත් වැඩ කරන දිනයක්. එම කාර්යබහුල ජීවිතයක් තිබියදී අපිත් එක්ක මුණ ගැහිලා කතා බහ කරන්න මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දෙවනුව මේ ස්ථානෙට මම ඊට පෙර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරණයට පෙර මේ නිව්යෝක් නගරේ ශ්‍රී ලාංකිකයන් මුණ ගැහිලා ජනාධිපතිවරණේ කවර ආකාර තීන්දුවක් ගන්න ඕනද කියලා සාකච්ඡා කරන්න කතා බහ කරන්න මේ ස්ථානෙට ආවා. එදා සහභාගී වුණු විශාල මුහුණු ප්‍රමාණයකුත් මෙතන තිබෙන බව මට පේන්න තියෙනවා. කොහොමවත් අපේ ඒ ජයග්‍රහණය ගිය අවුරුදු සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ලබාගත්තු ඒ ජයග්‍රහණය එක පිටුපස විශාලතම මෙහෙයක් මම හිතන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉටු කරා. ඔබගේ ඥාතීන්ට කතා කරා, ඔබේ හිතවතුන්ට කතා කරා, සමාජ මාධ්‍ය ඇතුලේ විශාල ලෙස මේ මතවාදය ඉදිරිපත් කරන්න මෙහෙ වුණා. වගේ මූල්‍ය මිනිස්සු උදව් කරා. නිසා ඔබගේ දායකත්වය අපට ජයග්‍රහණ ලබා ගන්න හේතු වුණා. ඒ පිළිබඳව මම බෙහෙන් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී. ඇයි එදා ඔබ එතෙක් පැවති පාලනයක් බිඳවට්ටලා අපේ පාලනයක් ගොඩනගා ගැනීම සඳහා හේතුණු සාධක මොනවද? සාමාන්‍යයෙන් මේ තීන්දුව සාමාන්‍ය තීන්දුවක් නෙවෙයි. අපි පාලන හොබෝලා තිබුණු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. පරම්පරාවෙන් දේශපාලන බලයට උරුමකම් කරපු කණ්ඩායම් නෙවෙයි. 2019 මැතිවරණ බැලුවොත් 3%කටත් නේද? ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබුණු ව්‍යාපාරයක්. හැබැයි 2024 ජනාධිපතිවරණයේදී පසුව පැවතුණු මහමැතිවරණයේදී මේ මහමැතිවරණය ගත්තොත් ලංකා ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ වැඩිම മന്ത്രി දුර සංඛ්‍යාව පාර්ලිමේන්තු නියෝජනය කරන ජයග්‍රහණයක් ලැබුණා. ඒ ජයග්‍රහණ ලබා දෙන්න හේතු වුණා. ඇයි? අපි දැන් මේ ජයග්‍රහණ ලබාගෙන අවුරුද්දක් ගත වෙලා තිබෙනවා. දැන් අපි මේ අවුරුද්ද පිළිබඳ පසුවිපරම් කළ යුතු වන්නේ මේ ආණ්ඩුව ගොඩනැගුවේ කුමක් අරමුණු කරගෙනද? ඒ අරමුණට සාපේක්ෂව ප්‍රතිඵල ලැබී තිබෙනවද නැද්ද? ඒක අපි මනින්න ඕන. හැබැයි මේ පාලනය ගොඩනැගීම සඳහා කිසිසේත්ම දායක නොවුණු සහිත එරෙහිව කණ්ඩායම් වල නිර්ණායක මත අපි මනින්න මැනෙන්න සූදානමුත් නැහැ. අපි විනිශ්චය කරන්න ඕන කවුද? මේ බලයට පත් කර ගැනීම සඳහා හේතු සාධක තමයි අපි හරිද වැරදිද කියලා විනිශ්චය කරනවා. මොනවද හේතු උනේ? ඇයි අපි බලයට ගෙනාවේ? ඇයි අලුත් පරිවර්තනයක් අපේ රටේ ඇති කරේ? ඒ අලුත් පරිවර්තන ඇති කිරීම සඳහා හේතුණු සාධක අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවද නැද්ද? ඔච්චරයි. ඒකනේ බලන්න ඕන. ඒ සාධක අතර මම හිතන්නේ ප්‍රධාන සාධකයක් තිබුණා අපේ රටේ ආර්ථිකයේ විශාල බිඳවැටීම. ඔබ විදේශගතව ජීවත් වුණත් 2022-23 අවුරුදු වල අපේ රටේ ඉතිහාසයේම ඉතිහාස ප්‍රමාණක අනාගතයේ අපේ රටේ ආර්ථිකය ගැන කවදා හොර ලියවිල්ලක් ලියනවා නම් 22-23 ගැන ලියවෙනවා. ඒ කියන්නේ මොකද්ද? රට බංකොලොත් භාවයට පත් වුණා. නිල වශයෙන් 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා රජයේ ප්‍රකාශයට පත් කරා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ණය ගෙවන්න බැරි වුණු බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා. සියල්ල බිඳ වැටෙන්න පටන් ගත්තා. රට තුල ක්‍රියාත්මක වෙමින් තිබුණු ව්‍යාපෘති නතර වුණා.
සාමාන්‍ය ජනයාගේ අත්‍යවශ්‍ය සේවාවන් මුළුමනින්ම සපයා ගන්න බැරි වුණා. වෘත්තීය වේදීන් රට අත්හැරලා යන්න පටන් ගත්තා. නේද? සාමාන්‍ය ජනතාවට දෛනික ජීවිතේ පවත්වාගෙන යන තරම් ආදායමක් නොමැති තත්ත්වයක් නිර්මාණය වුණා. ආර්ථික වශයෙන් රටකට විය හැකි සියලු විපත්තිදායක තත්ත්වය උරුම වුණා. ඒක කොච්චරද කියනවනම් ඒ වෙලාවේ පාලන බලයට පත් වෙලා පාලකයන් ලංකාවේ පළවෙනි වතාවට ජනතාව ගිහිල්ලා පළව හැරියා. අපි බැලුවොත් අපේ නිදහසෙන් පස්සේ හැමදාම ආණ්ඩු මාරුවීම ආණ්ඩු පෙරලි සිද්ධ වෙලා තිබෙන්නේ මැතිවරණ වලින්. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට මැතිවරණයක් නැතුව ජනතාව පාරට බැහැලා ඔවුන් ඉන්න ස්ථාන මන්දිර වටලලා ජනතාව විසින් මොකද කරේ? ඒ පාලකයන් පළව හැරියා. ඒ ආර්ථික අර්බුදය විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය කරා. එවැනි ඉතිහාසය. අන්නේ සියල්ල හේතු සාධක වුණා මේ ආර්ථික තලයේ ඇති වී තිබුණ අර්බුදයේ හේතු සාධක වුණා අපි බලයට ගේන්නේ. එනිසා අපිට තිබුණ අභියෝගයක් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ සමනය කර ගැනීමත් දෙක නැවත කිසි දිනයක ලංකාවේ එවැනි ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වය නිර්මාණය කිරීම. ඒක තමයි අපි සතුව තියෙන අභියෝගය. අපිට අවුරුද්ද කාලයක් යනකොට අපිට සෑහීමකටපත් විය හැකි තිබෙනවා. අපේ රට ගිලී තිබුණු ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගත්තු ස්ථාවර භාවයක් නිර්මාණය කරගන්න අපි සමත් වී තිබෙනවා. සියලුම ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර රේටින් සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය සමාගම් මේ සියල්ල විසින් පසුගියදා ඉදිරිපත් කරපු වාර්තාවල තිබෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාව අර්බුදයකදී වේගයෙන් මෙම අර්බුදය සමනය කරගත්තු රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව අද හඳුන්වන්න පටන් අරන් තිබෙනවා. වේගයෙන් සාමාන්‍යයෙන් ආර්ථික විශේෂඥයින් හඳුන්වනවා මෙවැනි ආර්ථිකයක් කඩා වැටුනහම ඒ රටකට අහිමි දශකයක් තියෙනවා. අවුරුදු 10ක් අහිමි වෙනවා. ඒ කියන්නේ යලි එම තිබුණු තත්ත්වයේ කරා ළඟා වෙන්න අවුරුදු 10ක් ගත අහිමි දශකයක් තියෙන වෙනි රටකට. 2022 නම් කඩා වැටෙන්නේ. ඊට පෙර තිබුණු තත්ත්වය ඇතිවීම සඳහා 2032 වෙනවා. අහිමි දශකයක් තිබෙනවා. හැබැයි අපි හිතනවා අපිට කඩා වැටීමට පෙර තිබුණු 2019 ආර්ථිකය 2019 සමත් වෙන ආර්ථිකය අපිට ලබන අවුරුද්දේ නගා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත අපි ඒක සමනය කරමු. මා කියන්නේ නිකන් අර දේශපාලන වේදිකාවක අදහසක් නෙවෙයි සියලු සංඛ්‍යා සහ දත්ත මත අපිට මේක පුරෝකථනය කරන්න පුළුවන්. ලබන අවුරුද්ද වෙනකොට අපිට 2019 තිබුණු ආර්ථික තත්ත්ව උකා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉතා වේගයෙන් අපේ රට යථාර්ථයට කරගන්න හැකියාව ලැබුණා. අපේ රටේ ආර්ථිකයේ පුපුරා යෑමේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තිබුණේ අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අසමත් වීම. අපි හිතනවා මේ වසර මේ 2025 වසර ගත්තොත් අපිට ඩොලර් උපයාගත හැකි ඩොලර් උපයන ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් තිබෙනවා. ඒ ක්ෂේත්‍ර 4ෙම වැඩිම ඉතිහාසයේ වැඩිම වර්ධනය මේ වසරේ ලැබෙනවා. එක සංචාර කර්මාන්ත අපි තුන මේ වසරේ ලක්ෂ 25ට ආසන්න සංචාරක ප්‍රමාණයක් එනවා. ඒ ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් අප වසර බවට පත් වෙනවා. 2018 අපිට ලක්ෂ 23ක් විතර ඇවිල්ලා තිබුණා. ඒක ලක්ෂ 25ට ආසන්න සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ අපි අපේ විදේශ විනිමය උපයන එක මාර්ගයක් ඒක ඉහළ මගේද. දෙක ඔයගොල්ලන්ගේ දායකත්වය. වද විදේශ සංක්‍රාම විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකාවට එවීම අපි තුන මේ වසරේ වැඩිම ඩොලර් ප්‍රමාණයක් විදේශ සංක්‍රාම ලෙස ආපු වසර බවට පත් වෙනවා. මේ 2025. තුන්වෙනි එක අපනයන ආදායම. අපි පිටරට බහණ්ඩ හා සේවා සපයලා උපයා ගන්න ආදායම. මෙතෙක් උපයාගත්තු වැඩිම ආදායම බවට මේ වසර පත් වෙනවා. 4 ඍජු විදේශ ආයෝජන. මේ වන විටත් අපි බලයට පත් වෙලා අවුරුද්දක් යනකොට ඩොලර් බිලියනක විදේශ ආයෝජන ඇවිල්ලා තිබෙනවා.
තව අපිට මේ වසරේ තව කෙටි කාලයක් ඉතුරුව තිබෙනවා. ඒ වගේම වරායන අංගාසිත ඩොලර් බිලියන 1.4ක විදේශ ආයෝජන ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ විදේශ ආයෝජන වැඩිම කැඳවපු වසර බවට පත් වෙනවා. ඒකට අපිට හැකියාව ලැබී තිබෙන මොකද්ද? අපිට මුණ දී තිබුණු ඩොලර් සංචිත පිළිබඳ ප්‍රශ්නේ අපිට විසඳාගත හැකියි. හැබැයි අපි මේ අභියෝගයක් තිබෙන මොකද්ද? 2028 වෙනකොට අපි අපේ ණය වාරික ගෙවීමට අපි ආරම්භ කරනවා. එම්නම් අපේ තියෙන අභියෝගය තමයි 26 සහ 27 වසරවල 2028 දී අපි නැවත ණය ගෙවීම සඳහා අවශ්‍ය වෙන ශක්්‍යතාවය සහිත ආර්ථිකය ගොඩනගා ගන්න ඕන. අපි ඒ සඳහා වැඩ කරමින් තිබෙනවා. විශාල විශ්වාසයක් සහ අපිට ආත්ම විශ්වාසයක් තිබෙනවා. 2028 දී ණය ගෙවාගත හැකි ආර්ථිකයක් අපිට ගොඩනගාගත හැකි කියලා. ඒ පිළිබඳ තමයි පිච් රේටින් සමාගම S&P රේටින් සමාගම S&P රේටින් සමාගම විසින් ලංකාව යලි ණය නොගෙවාගත නොහැකි අර්බුදයක සිට ණය ගෙවාගත හැකි තත්ත්වයට වර්ධනය කොට තිබෙනවා. ඒ නිසා අපි ආර්ථික ඉතාමත් ස්ථාවරකට ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් දේශීයව ගත්තොත් අපිට අවශ්‍ය තිබෙන ඊළඟ අපි මුහුණ දීපු අර්බුදය තමයි රජයට ඒ වසරේ අවශ්‍ය වෙන මුදල් ආදායම් ප්‍රමාණය උපයා ගන්න අසමත් වීම. එකක් අපිට දුන්නා ඩොලර් ප්‍රමාණය අහිමි වීම, දෙක රුපියල් ප්‍රමාණය අහිමි වීම. අපි කියන සතුරේ හැමදාම අයවැය ලේඛනයකදී ඒ වසරේ කොච්චර ආදායම් ප්‍රමාණයක් ඇස්තමේන්තු කරනවා. මෙන්න මෙච්චර ආදායම් ප්‍රමාණයක් මේ වසර ලබාගත හැකි කියලා පුරෝකථනය කරනවා. හැබැයි හැමදාම සිද්ධ වෙන්නේ ඒ පුරෝකථනයට වඩා යටින් තමයි ආදායම ලැබුණේ හැම වසරකම. සමහර වසරවල 100ක් ආදායම අපේක්ෂා කරොත් 80ක් විතර ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපේ පුරෝකථනයෙන් වැරදි. අපේක්ෂා කරන ආදායම් ලැබිලා නැහැ. හැබැයි අපි ඔබට කියන්න කැමතියි 2025 වසර මේ වසරේ අපි අපේක්ෂා කරන ලද අයවැය ලේඛන ඉදිරිපත් කළ අපේක්ෂා කරන ලද රාජ්‍ය ආදායමට වඩා වැඩි රාජ්‍ය ආදායමක් ලංකාවේ පළමු වතාවට ඇති වෙනවා. වැඩි එකක්. අනිත් පැත්තේ වියදම් බැලුවොත් හැමදාම සිද්ධ වී තිබෙන දේ තමයි අයවැය ලේඛනයෙන් ඇස්තමේන්තු කරන වියදමට වඩා වැඩි වියදමක් රජයට දරන්න සිද්ධ වෙනවා. මේ සැරේ ඒකත් අඩු වෙනවා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? අපි ආර්ථිකයේ යම් උඩ සංඛ්‍යා දත්ත මූල්‍ය වෙළඳ පොලේ සාර්වාර්ථික අපි ස්ථාවරත්ව නිර්මාණය කළා තිබෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි අභියෝගය තමයි පළමු අභියෝගය තමයි ආර්ථිකයේ ස්ථාවරත්වයේ උඩ නිර්මාණය කරගන්නේ. ඊළඟ අභියෝගය තමයි මේ ආර්ථිකය අත්පත් කරගෙන තියෙන ප්‍රතිඵල සාමාන්‍ය ජනතාව වෙත ගලාගෙන යන්න ඕන. හැබැයි ආර්ථික ස්ථාවර කරගන්න නැතුව ආර්ථිකය ශක්තිමත් කරගන්න නැතුව පහළට ඒ ප්‍රතිඵල ගලාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේ පළමු අභියෝගය ආර්ථික ස්ථාවර බවට පත් කර ගැනීම. දැන් අපි මුහුණ දෙන අභියෝගය තමයි කොහොමද මේ ආර්ථිකය අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණ පහළට ගලාගෙන යන්නේ. මේ සැරේ අපේ අයවැය ලේඛනයේ මුළුමනින්ම සමන්විත වෙන්නේ අරමුණ කරගෙන. කුෂ්කර්මාන්තය වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම, දීවර කර්මාන්තය වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම, සුළු අමධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩනැගීම, අලුත් ශේත්‍ර නිර්මාණය කිරීම, අලුත් ගම්වල අලුත් ආර්ථික අවස්ථා ඇති කිරීම ආදී ශේත්‍ර ගණනාවක් අපි ඉලක්ක කරලා මේ වෙලේ අයවැය ලේඛන අපි සකස් කරනවා. අපි ආර්ථිකය ඉහළ අත්පත් කරන් තියෙන ජයග්‍රහණ සාමාන්‍ය ජනතාව වෙත ගලාගෙන යනවා. ඔක තමයි මම හිතන අපිට ආර්ථික තලයේ ඇති කරගත හැකි ස්ථාවරත්වයේ එක සැලකිලි ප්‍රමාණ නිර්මාණය කරන් තියෙනවා. අන්න අපිව බලයට පත් කරන අපේක්ෂාව තිබුණා නම් ඒ අපේක්ෂාව සැලකිලි ප්‍රමාණයකින් අපි අවසන් කළා තිබෙනවා. ඊළඟ අපි බලයට පත් කරනකොට අපේක්ෂාවක් තිබුණා අපේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව විශ්වාසයක් තිබුණා. අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතාමත් අකාර්යක්ෂම බිඳවැටුණු සහ බරක් වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. එනිසා අපිට අවශ්‍යයි රට ගොඩනගනවා නම් මේ රාජ්‍ය යාන්ත්‍රණ විශාල කාර්යක්ෂමතාවයකට අපි ගේන්න ඕන. ඒ තියෙන තත්ත්වයේ මුදවල විදිල කාර්යක්ෂමතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් හදන්න ඕන. අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම බිඳ වැටිලා තිබුණේ. සාමාන්‍ය මතයක් තියෙන අපේ රාජ්‍ය සේවය ලොකුයි. ඔව් විශාලයි. විශාල කොහෙද? පතුල. ඒ කියන්නේ අධ්‍යාපනය හෝ වෘත්තීමය හෝ නිපුණතාවයක් නැති අඩු දේශපාලනයේ මත පිරිවේ හැකි රැකියා ප්‍රමාණයක් තියෙනවා රාජ්‍ය සේවයේ. ඒක වෘත්තීමය භාවයක් අවශ්‍ය නැහැ. අන්න ඒකෙන් තමයි අපේ රාජ්‍ය සේවය පිරලා තියෙන්නේ.
හැබැයි අපේ රාජ්‍යසේවයේ මැද ලේයර් එකක් තියෙනවා. මැද තට්ටුව තියෙනවා. ඒ මැද තට්ටුව නෑ. එතකොට උඩ තියෙනවා පතුලක් තියෙනවා. මැද යාන්ත්‍රණය මුළුමනින්ම බිඳ වැටලා තිබුණේ. අපි උදාහරණයකට ගත්තොත් අපිට පාරක් හදන්න අපි සල්ලි වෙන් කරනවා. හැබැයි පාර ඇස්තමේන්තු කරන්න තාක්ෂණ නිලධාරියෙක් අවශ්‍යයි. හැබැයි තාක්ෂණ නිලධාරිය නැහැ. අපි මුදල් වෙන් කරනවා අයවැය ලේඛන මේ වසර සඳහා එක අමාත්‍යාංශයකට. හැබැයි මුදල් කළමනාකරණය කිරීම සඳහා ගණකාධිකාරිවරයා නැහැ. රාජ්‍ය සේවය ලොකු වුණාට මොකද්ද සිද්ධ වෙලා තිබුණේ? අත්‍යවශ්‍ය ස්ථාන පිරලා නැහැ. දැන් අපි විශේෂයෙන් අගමැතිතුමගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා ඒ එක් ආයතන වලට පුරවා අවශ්‍ය ආයතන සක්‍රිය කිරීම සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණ හොයා බැලුවා. ආසන්න වශයෙන් අපි ගත්තොත් 70000ක් අලුතෙන් බදවා ගන්න සිද්ධ වෙනවා. රාජ්‍ය සේවය ලොකුද? ලොකුයි. ඒ ලොකු නම් ඇයි බඳව ගන්න? අවශ්‍යයි නේ. එනිසා මම හිතන්නේ අපි රාජ්‍ය සේවයට 70000ක් බඳව ගන්න තීරණයක් ගත්තා. ඒ වගේම අපේ රාජ්‍ය සේවයේ ආකර්ෂණීය රැකියාවක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන වැටුප්තල නැහැ. අපි විශාල ලංකා ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම සිදු කරා. මේ 2025 වසර සඳහා විතරක් ඒ වැටුප් වැඩිවීම වෙනුවෙන් කෝටි 11000ක් අපිට දරන්න සිදු වෙනවා. ඊළඟ වසරෙත් කෝටි 11000ක් 2027 වසරෙත් කෝටි 11000ක් 2027 වෙනකොට අපි රුපියල් කෝටි 33000කින් වැටුප් වැඩි කරන පංගුව හොඳ. මොකද අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්න ඕන. එඳා අපි ඒ සඳහා වැය කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය අපි තාමත් හොඳ ඩිජිටල් කරණයකට අපි ලක් කරන්න ඕන. අපි අපේක්ෂා කරන ලබන අවුරුදු වෙනකොට රජයත් එක්ක කරන සියලු ගනුදෙනු රාජ්‍යත් එක්ක කරන සියලු ගනුදෙනු ඩිජිටල් පද්ධතිය කරා කරන්න. සියලු ගනුදෙනු. දැනටමත් ඒ අවශ්‍ය දැනටමත් අපි ශේෂ්ත්‍ර ගණනාවක ගනුදෙනු අපි ඩිජිටල් කරන්න ලක් කරලා තිබෙනවා. තව ශේෂ්ත්‍ර කීපයක් ඉතුරුලා තිබෙනවා. සියල්ල අපි ලබන වසරේදී ආණ්ඩුවත් එක්ක කරන ගනුදෙනු එවැනි පද්ධතියකින් හරහා කරන්න අපි අපේක්ෂා කරනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න. ඒ විතරක් නෙමෙයි. අපේ ටෙන්ඩරයක් මිලදී ගැනීම ඒවත් අපි නේද තාක්ෂණ හරහා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ රාජ්‍ය සේවයට වේගවත් තාක්ෂණ අපි ඇතුළත් කරන්න ඕනකම තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කරලා අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්න ඕන මේ රට හදන්නවා. අනිත් පස්සෙන් ගත්තොත් අපේ රාජ්‍ය ආයතන එක කාලයකදී ගොඩනැගිනවා. ගොඩනැගිනු තිබුණු වමනාව දැන් නැහැ. එදා හදනකොට එහෙම ඕනකමක් තියෙනවා. දැන් එහෙම ඕනකමක් නැහැ. එහෙම අපි හඳුනාගන්න ආයතන 33ක් අපි වහලා දාන්න තීරණය කරා. තව ආයතන ගණනාවක් ඒවා මල ආයතන ඒ වගේ කාර්යයක් නැහැ. හැබැයි ආයතන තියෙනවා. උදාහරණයකට ගත්තොත් සිමෙන්ති සංස්ථාව. සිමෙන්ති සංස්ථාව තියෙන එක සිමෙන්ති කිලෝ එකක් හදන්නේ සංස්ථාවක් තියෙනවා. සිමෙන්ති හදන්නේ. මොකද කරන්නේ? සිමෙන්ති සංස්ථාවට අයිති ඉඩමක් තියෙනවා. ඒක පෞද්ගලික අංශයකට බදු දීලා ඒ ලැබෙන ආදායමෙන් අධ්‍යක්ෂ මණ්ඩලය පඩි ගෙවා ගන්න උත්තරයි. තියන්න ඕනද එහෙම? එහෙම අඳුරාගත්තු ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? 33. කොමන්වෙල්ත් වලට අර මතකද ඇති මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඒකට සමාගමක් හදලා. ඒකටත් අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. හැබැයි කවදාවත් ක්‍රීඩා උත්සව තේරුණා? ඔක්කොම වහනවා. ඕන්න තියන්න ඕනද? ඕන්න අපි එවැනි ආයතන 33ක් තෝරාගෙන තියෙනවා වස්ත තබන්න. ඒ වගේ සමහර ආයතන තිබෙනවා එකම අරමුණ ආයතන ගණනාවකින් සිද්ධ වෙනවා. එකමදී අපි ඔය ඒකාබද්ධ කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒකාබද්ධතාවයට ගිහින්. ඊළඟ අපි ප්‍රධාන ආදායම් මාර්ග තිබෙන ආයතන උත් දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවත්, සුරාබද්ධ දෙපාර්තමේන්තුවත්, රේගු දෙපාර්තමේන්තුවත් මුළුමනින්ම ඩිජිටල් කරන කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ. සියලු ආදායම් ගෙවීම එක්කම කරන්න. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ අපේ අපනයනකරුවන් අපේ ආයෝජකයන් අපිට සිංගල් වින්ඩෝ එකක් පිළිබඳව තනි කවුළුවකින් මේ සියල්ල කර ගැනීම සඳහා පද්ධතියක අවශ්‍යතාවය තිබුණා. දැන් අපි ඒකේ අවසන් එකඟතාවයට අවිල්ලා තිබෙනවා. ඒක සියල්ල අපනයනකරුවෙකුට ආනයනකරුවෙකුට ආයෝජකයෙකුට සියල්ල එක තැනකින් කරගන්න පුළුවන් විදිහේ අලුත් ඩිජිටල් පද්ධතියක් ඒ ශාස්ත්‍රීය පද්ධතියක් අපි සිස්ටම් එකක් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අපේ අභියෝගයක් තිබුණා.
මේ බිඳ වැටලා තියෙන රාජ්‍ය යාන්ත්‍රණ ශක්තිමත් කරන්න ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු අපි කරලා තිබෙනවා. මම හිතනවා අපේ රාජ්‍ය සේවකයන් ඒ අපේක්ෂා කරා කියලා. ඒ වගේම පැරණි ආයතන ව්‍යුහයන් අපි වෙනස් කරනවා. දැන් විදුලි බල මණ්ඩලය ගත්තොත් සේවකයන් නිල වශයෙන් ඉන්න 26000ක් දැනට වැඩ කරනවා 22000ක්. එක මණ්ඩලයකින්. ඒතර ඔයගොල්ලන්ට මතක ඇති ජනවාරි මාසේ විදුලි බිල වැඩි කිරීම සඳහා ඒගොල්ලෝ යෝජනාවක් ඉදිරිපත් කරා විදුලි බල මණ්ඩලය 38කින් වැඩි කරන්න ඕන කියලා. හැබැයි PUSL ආයතනයක 20කින් අඩු කරන්න ඕන කියලා. ඒක පරතරකේ 58ක වෙනසක් එනවා. ඒතර 38කින් වැඩි කරන්න ඕන කියලා ඉදිරිපත් කරන දත්ත කොහොමද 20කින් අඩු කරන්න ඕන කියලා සිද්ධ වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. මේ ජුනි මාසයේ විදුලි බිල වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ 33ක් ආරම්භයේදී අවසාන දීක වැඩි කරන්නේ 18කින්. ඒ කියන්නේ මොකද්ද? මේ දත්ත තොරතුරු වල වියවුලක් තියෙනවා. එනිසා විදුලි බල මණ්ඩලයේ පරණ ආකෘතියෙන් තවදුරටත් යන්න බෑ. එනිසා අපි මේක කාර්යක්ෂම කිරීම සඳහා නව ආයතන පද්ධතියක් යෝජනා කරා. විදුලි ශාස්ත්‍රයේ ප්‍රධාන ශාස්ත්‍ර 4ක් තිබෙනවා. එක විදුලි ජනනීකරණ එක. ජනනීකරණ එක වෙනම ආයතනයක්. ඒගොල්ලෝ විදුලිය නිෂ්පාදනය කරනවා. ඊළඟ විදුලිය ගෙනියන එක සම්ප්‍රේෂණය කරන එක. ඒකට තව ආයතනයක්. ඊළඟ විදුලිය බෙදා හරින එක. ඒකට තව ආයතනයක්. ඊළඟ පද්ධති කළමනාකරණය කරන්න තව සමාගමක්. ඒතර මොකද වෙන්නේ? අපිට ජනනය කිරීමේ ගැටලුවක් තිබෙනවා නම් නිෂ්පාදන පිරිවැය වැඩි ජනන ඉලක්ක යන්න ඕන. අපිට 2030 වෙනකොට මෙච්චර අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අවශ්‍යතාවය හදන්න ඕන. ඒකට ඒ සමාගම මෙහෙවන්න පුළුවන්. අපේ සම්ප්‍රේෂණ පද්ධතිය අවශ්‍යයි. මේ තැන්වල බලාගාර හැදෙනවා නම් ඒ බලාගාර වල නිෂ්පාදනය කරන විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන. ඒකට මේ විදිහේ පද්ධතියක් අවශ්‍යයි. ඒතර ඒ අරමුණ කේන්ද්‍ර කරගෙන මේ සමාගම් වලට මෙහෙවන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ කාර්යක්ෂමතාවය ගේන්න ඕන. ඒ නිසා පැරණි පන්නේම මේ ආයතන දුවන්න බෑ. ඒ නිසා නව ව්‍යුහයන්ට අපි මේ ආයතන පරිවර්තනය කරනවා. එහෙම තමයි කාර්යක්ෂමතාවය ගේන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව ගේන්න බෑ. කවුරු හරි හිතනම් පැරණි මණ්ඩලයේම අපි තියාගෙන යන්න ඕන කියලා. අපේ තාත්තත් වැඩ කරේ කී අපේ මමත් වැඩ කරන්නේ ඒක මගේ පුතත් වැඩ කරන්නේ මුණුබුරත් ඒක තමයි ඉන්නේ. ඒක පරම්පරා අයිතිට ලියවිච්ච ආයතනයේ හැම ආයතනයක්ම ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි කාර්යක්ෂම කරන්න පුළුවන් ආයතනට අලුත් ව්‍යුහයන් අපි හඳුන්වා දෙනවා. ඒ නිසා අපේ අභියෝගයක් තමයි මේ තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණ බවට පත් කරන්න. මම හිතන්නේ අපි ඒක සැලකිත ප්‍රමාණයක් කරමින් තිබෙනවා. තවත් සැලසුම් විශාල ප්‍රමාණයක් හදමින් තිබෙනවා. ඊළඟ ජනතාව අපෙන් අපේක්ෂා කරා මොකද්ද? යහපත් ජාත්‍යන්තර සබඳතාවයන් අපේක්ෂා කරා. අපේ රට පිළිබඳව සැලකිත යුතු ගොඩනැගිලා තිබුණ ටිකක් කළු රටක් හැටියට. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන, මාධ්‍යවේදීන් ඝාතනය වෙන, නේද? මානව හිමිකම් උල්ලංඝනය වෙන, ආර්ථිකයේ බිඳ වැටුණු, වංචා දූෂණ වලින් පිරුණු ටිකක් කළු රටක් හැටියට අපිට තිබුණා. අපිට අවශ්‍යකම තිබුණා මේ කළු රට ආපහු ලෝකයේ දීප්තිමත් රාජ්‍ය බවට පත් කරගන්න ඕනකම තිබුණා. ඒසා ශක්තිමත් රාජ්‍ය සාන්ත්‍රික සබඳතාවයන් සහ ඒ ජාත්‍යන්තර සංවිධානය තුළ ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගී යුතු තිබුණා. ඉතින් මම හිතනවා බොහෝ ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කරන ආයතනයන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තිබෙනවා. අද අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා මුණ ගැහුණු වෙලාවෙත් එතුමාගේ පැත්තෙන් දාස් ඉදිරිපත් වුණේ ඒක ලංකාව පිළිබඳ බලාපොරොත්තුවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා නියෝජන කොමිසමේ කොමසාරිස්වරයා හම්බුණු වෙලාවෙදී ලංකාව පිළිබඳ බලාපොරොත්තු. එනිසා යලි අපේ රටට හිමි දීප්තිය සහ උරුමය ජාත්‍යන්තර වශයෙන් අත්පත් කර ගැනීම සඳහා අපි වෙහෙසක් දරමින් තිබෙනවා. මම හිතන්නේ සැලකිය යුතු ප්‍රතිඵල ප්‍රමාණයක් අපිට ලැබෙමින් තිබෙනවා. නිසා මම හිතන්නේ අපිට ඒක අවශ්‍යයි මේ රට ඉස්සරහට යන්න. ඒ වගේම ඊළඟ අපේ අවශ්‍යතාවය තිබුණා මොකද්ද? නීති විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න. අපේ රටේ නීතිය අපි කවුරුත් දන්නවා බලය ධනය හමුවේ නැමුණු නීතියක්. දුප්පත් දුබල අයට දඬුවම් ලැබුණු නීතියක්. රටේ පොදු සමාජයේත් මතයක් තිබුණා. අපේ නීතියට ළඟා විය හැකි කන්ටිය ඉන්නවා ළඟා වෙන්න බැරි අය ඉන්නවා කියලා. එයාට නම් කවදාවත් නීතිය ළඟා වෙන්න බෑ. මොකද ඒගොල්ලෝගේ ධනෙ විසින් ඒගොල්ලෝගේ බලය විසින් ඒගොල්ලෝ වටා එක් රැස් කරගෙන ඉන්න මහා රැස්වලල්ලක් විසින් ඒගොල්ලෝ හිතනවා මොකද්ද? ඒගොල්ලෝ ඉන්නේ නීතියට වඩා උඩින් ඒගොල්ලෝ නීතියට සමීප වෙන්න බෑ කියලා හිතනවා.
හැබැයි අපි ප්‍රායෝගිකව ඔප්පු කරමින් තිබෙනවා. නීතියට ලංකාවේ භූමියේ ළඟා වෙන්න බැරි කිසි පුද්ගලයෙක් නැති බව සාතික කරනවා. යලි නෑ මේ රටේ. ඕන කෙනෙකුට නීතිය ළඟා විය හැකියි. හැබැයි අපි දන්නා එවැනි තීරණාත්මක හැරවුම් ලංකා දේශපාලනය. ලංකාවේ ඇතුලේ නීති විධාන ආධිපත්‍ය තහවුරු කරගෙන කරුණවලදී ඉතාමත් තීරණාත්මක කරුණු අපි දන්නවා. එවැනි නීතිය ළඟා වෙනකොට තමන්ට නීතිය ළඟා වෙන්නේ නැහැ කියලා කණ්ඩායම් වෙත නීතිය ගමන් කරනකොට අපි දන්නවා ඔවුන්ගේ එන ප්‍රතිවිරෝධයේ ප්‍රමාණය. හොඳට දන්නවා. ඒක ඉවසන්නේ නැහැ. ඒක ටිකක් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දක්වම තමයි අපි මේ දවස්වල දකින්නේ නේද? හොඳ එක කෙනෙක් කියනවා මේ අපරාධය අපි දෙගොල්ලෝ බැනගත්තේ. අපි ඔයාට හොරා කිව්වා. ඔයා අපිට හොරා කිව්වා. මම දැක්කද? ඒ කියන්නේ මේ අවුරුදු 76ක් බැනගත්තු අය. හරිද? දැන් කියන මොකද අපරාධය අපි දෙගොල්ලෝ මේ බැනගත්තේ. අපි දෙගොල්ලෝ බැනගත්තු නිසා මේ අපි දෙගොල්ලන්ට වෙච්ච විනාශය බලන්න. එතෙන්ට ආවේ. ඒකෙන් දැන් ඒගොල්ලෝ පශ්චාත්තාප වෙනවා. ඒගොල්ලෝ බැනගත්තේ අපරාධ කියලා. හිතන්න. ඒ කියන්නේ මේ නීතිය ළඟා වෙනකොට ඒගොල්ලෝ ඒක රුස්සන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? එකතු වෙ හැකි විවිධ වර්ගයේ කණ්ඩායම් එකට එකතු වෙනවා. බොහෝ අය මේ නීතිය ළඟා වීම විසින් ඒගොල්ලෝ කවරාකාර ප්‍රතිචාරයක් දක්වයිද කියලා බියකින් ඉන්නවා. මතක තියාගන්න. හැබැයි අපි මේ තබපු පියවර ආපහු හැරෙන්නේ ඉදිරියට යන මිසක්. රට තුල නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කිරීම අපේ වගකීම. මේකට තමයි අපිට ජනවරම තිබෙන්නේ. තමුන්වහන්සේලා මහන්සි වෙලා ඡන්ද ලබා දුන්නේ අපේක්ෂාවෙන්. මා හෝ අපේ අමාත්‍ය මණ්ඩල අපේ විජිත ඇමතුමා අපි කවුරුත් බැඳින්නේ මොකටද? මා බැඳින්නේ මොකටද? මම බැඳින්නේ ජනවරමට. අපිට ඡන්ද ලබා දෙනකොට ජනතාවගේ තිබුණ අපේක්ෂාවන් තිබුණා, බලාපොරොත්තු තිබුණා. ඒ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු වල තමයි මම බැඳින්නේ. මම ගැට ගහන්නේ තෙන්ට. එහෙම නැතු අපේ පියවර බියට තර්ජනයන්ට අනේ මේ ඕන දෙයක් වුණාව නේද? දැන් මං බලය ගත්ත නෑ. එහෙම නෑ. අපි මේ ජනවරමට වග කියනවා. ජනවරමේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අපි වැඩ කරමු. කිසිවකට යටත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඊළඟ ප්‍රධාන අපේක්ෂාවක් තිබුණා අපේ රටේ වංචා දූෂණ නතර කරන්න. ඒ වගේම වංචා දූෂණ දඬුවම් දෙන්න. ඒක විශාල බලාපොරොත්තුවක්. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලකගේ නාස්තිය සංස්ථාගත වෙලා තිබුණා. ඒක නීතියක් බවට වගේපත් වෙලා තිබුණා. ඒව නිකම් ප්‍රශ්න කරන්න බෑ. දේශපාලකට රිසිසේ මහජනයාගේ ධනය නාස්ති කරන්න පුළුවන් කියලා සංකල්පයක් තිබුණා. ඒක වැරදි. සමහර ඒවා ජනාධිපතිවරගේ වියදම් පිළිබඳ සීමාවන් දීලා නැති එක ඇත්ත. හැබැයි අයවැයේකෙන් නිශ්චිත මුදලක් වෙන් කරන අඩුම තරමේ. එතෙන්ට හරි බැඳෙන්න ඕන. හැබැයි එහෙම බැඳෙන්නේ නැහැ. රිසිසේ. ඔයගොල්ලන්ට කියන මේ සරල දේවල් උනා තේරුම් ගන්න මනෝභාවය. නූරේලියේ ජනාධිපති මන්දිරයේ පිහිටි ඉඩමේ කාබනික එළවලු වගා කරලා හැම සිකුරාදම කොළඹ ගේනවා ජනාධිපතිවරගේ ආහාර පිණිස. හොඳද? ඉතින් මම ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට සිකුරාදට එළවලු පාර්සලයක් එනවා. ඉතින් කොතනද දේශපාලකයට සීමාව තිබුණේ? කොතනද? කොතනකරි සීමාවක් අවශ්‍ය නැද්ද? දේව මන්දිර පිළිබඳ ප්‍රශ්නේ විශාල ආර්ථික කඩාවැටීමක් තිබෙනවා 2022-23 කාලේ. ඒ ආර්ථික කඩාවැටීම තිබියදී නිවස අලුත් වැඩියා කරන කොච්චර මුදල් ඒක බිඳ වැටුණු නිවසක් නෙමෙයි. ඒක විදේශ අමාත්‍යවරයාට කදිරගාමර මහතා ජීවත් වුණු නිවස. ඒකෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජීවත් වුණු නිවස. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති ධූරයෙන් පස්සේ ජනාධිපති පත් වෙලත් කෙටි කාලයක් ඒ නිවසේ හිටියේ. ඒ නිවස තව කෙනෙකුට යනකොට ප්‍රමාණවත් නොවෙනවා. ආර්ථික විශාලස කඩාවැටී තිබෙන වෙලාවේ කිරිපිට නැතුව ගෑස් නැතුව
තෙල් නැතුව ඉන්න වෙලාවේදී කැබිනට් මණ්ඩලයේ මිලියන 470ක් වෙන් කරනවා නිවස අලුත් වැඩියා කරන්න. මිලියන 470. කොතනද සීමාව? මම අහන්නේ ඒකයි. බලතල තියෙනවා. හැබැයි මොකද වෙලා තිබුණේ? දේශපාලකයට මහජන මුදල් වියදම් කිරීම පිළිබඳ සීමාවක් නැහැ. එයා හිතනවාට රිසිස්සේ හිතුස්සේ වියදම් කරන්න පුළුවන් මහජනගේ ධනය කියලා. ඒක වැරදි. සමහර ඒවාට නීති දාන්නේ නැත්තේ ඇයි? සීමාවන් හදන්නේ නැත්තේ ඇයි? හිතනවා මේ ජනාධිපති ධූරයට පත් වෙන එවැනි වගකීම් සහිත අය ඒ නායකත්වයෙන් ඒ වගකීම් විසීම සීමා හදාගනී කියලා. ඒක තමයි සමහර සීමාවන් ඉන්නේ. දැන් අපේ ජයන්ත ජයශ්‍රී මෙතුමා වැඩ කරා අග්‍රමිස්තුමා හැටියට. ඒකට සීමාවන් තිබුණා. මොකද ජනාධිපතිවරයාට පුළුවන් අපේ ඉහළම අධිකරණයෙන් ලබා දෙන දඬුවමකින් ලබා දීපු වරදකරුවෙකු නිදහස් කරන්න පුළුවන්. සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ. හැබැයි සීමාව තියෙන කොතනද? ජනාධිපති වගේ කෙනෙක් මෙන්න මේ වගේ ලෙස හිතයි. ඒක තමයි සීමාව. ජනාධිපතිවරයා මේ වගේ ශිෂ්ට සම්පන්න වීම. ඒක තමයි සීමාව. ජනාධිපතිවරයා මේ වගේ වග කියයි. ඒක තමයි සීමාව. විවස්ථාවේ සීමාවක් නැහැ. ඕනෑම අපරාධකාරයෙක් නිදහස් කළ හැකියි. හැබැයි සීමාව හදන්නේ කොතනද? ඒ පුටුවේ වාඩි වෙන කෙනා මේ තරම් ශිෂ්ට සම්පන්න කෙනෙක් බවට පත් වේවි. ඒකෙන් තමයි සීමාව හැදෙන්නේ. හැබැයි කෝ සීමාව? වසර 8ක් 10කට වඩා වැඩි කාලයක් අධිකරණේ නඩු අහලා විමර්ශනකින් පරීක්ෂණ කරලා නඩු ගොනු කරලා නේද? කාන්තාවක් ඝාතනය කරපු වරදට රොයල් පාක්කේ මරණ දඬුවම දෙනවා. කොතන සීමාව? ජනාධිපතිවරයා නිදහස් කරනවා. කොතන සීමාව? සීමාවක් නෑ. ඒ වගේම තමයි වෙඩි තියලා කොළොන්නාවේ ඝාතනය කරනවා. ඒකට හවුල් වුණාය කියලා ශේෂ්ඨාධිකරණේ දඬුවම් දෙනවා. අභියාචනාදි නේද? අභියාචනාව කීපයක් සිද්ධ වෙනවා. හැබැයි නිදහස දෙනවා. කොයිද සීමාව? ඒ නිසා මේ ව්‍යවස්ථා හදනකොට ඒ ව්‍යවස්ථා සම්පාදකයන් කල්පනා කරා මේ පුටුවල වාඩි වෙන්නේ මෙන්න මේ වගේ ශිෂ්ට සම්පන්න අය. ඒ ශිෂ්ට සම්පන්න භාවයේ විසින් සීමාවන් හදනකොට අපිට සීමාවක් නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? එහෙනම් දැන් අපි නීතියෙන් සීමාවක් හදන්න ඕන. මොකක්ද කරන්නේ? ඒ කියන්නේ අපි හිතනවා අර නායකයා විසින් නායකයා ඒ නායකත්වයට පත්වීමේ ගුණාංග විසින් සීමාව හදයි කියලා. එහෙම සීමාව හදන්න නැත්නම් අපි නීතියෙන් සීමාවක් හදන්න ඕන. අන්නේ නීතියෙන් සීමාව තමයි හිටපු ජනාධිපතිතුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නැත. නීතියෙන් සීමාව. ඒක කිසියකින් පරිගැනීම නෙමෙයි මතක තබා ගන්න. මේ විශාල ආందోලනයකද මේ පරිගන්න කිසියක පුද්ගලික වෛරයක් නේ පුද්ගලික තරහක් නේ. හැබැයි අපේ රටට අවශ්‍යයි. අනාගතයේ අපිට පුළුවන් ශිෂ්ට සම්පන්න නායකයන්ට ශිෂ්ට සම්පන්න භාවයේ විසින් සීමාවන් හදා ගන්න. හැබැයි එතෙක් නීතියේ සීමාවන් හදන්න ඕන. අපි මේ නීතියේ සීමාවන් හදනවා. ජනාධිපතිවරයෙකුට පෞද්ගලිකව මොනතරම් වියදම් කළ හැකිද? සීමාවක් නැහැ. හැබැයි හිතනවා මේ පුටිය වාඩි වෙන කෙනා මහජනයාගේ මුදල් සාංගික දීපල වගේ බලාගනී කියලා. හැබැයි සීමාවක් නැහැ. සීමාවක් නැත්තම් නීතිය එතෙන්ට ගේන්න ඕන. නිසා අඩුම තරමේ අධිකරණින් අපි නිර්වචනයක් ගන්න ඕනකම තිබෙනවා. මොකද්ද සීමාව? ඒ සඳහා තමයි සීමාව කැඩුනායයි කියන අයට විරුද්ධව පරීක්ෂණ කරනවා. අධිකරණයෙන් තීරණය කරා මොකද සීමාව? ඕනේ නැද්ද එහෙම රට? එනිසා අපි මේ දේශපාලකයන්ට සීමාවන් හැදිය යුතුයි. ඒ ක්‍රියාවලිය මම හිතන අපි සාර්ථක ඉස්සරහට යමින් තිබෙනවා. ඒ වගේම මම ඔබට ඉතාමත් සහතික වශයෙන් කියනවා. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් ඇදලා තියෙනවා. දේශපාලන අධිකාරිය මහජනයාගේ මුදල් සතයක්වත් හොරකම් කරන්නේ නැති නාස් කරන්න. අවශ්‍යයි. ඒක තමයි ජනවරමේ තිබුණු හරය. ජනවරමේ හරය විතරක් නෙවෙයි මේ අපි අපි ගත්තම අපේ රට ඉතාමත් සම්පත් තිබෙන සෞන්දර්යාත්මක මිනිස් බැඳීම් තිබුණු රාජ්‍යයක්. මේ ඉතාමත් කඩවැටු රාජ්‍ය බවට පත් වුණේ ඇයි? මේ සියල්ලංගේම එකතුව. මේ එකකින් ආර්ථික ප්‍රතිපත්තිය විසින් කොවිඩ් වසංගතය විසින් එහෙම එවැනි අර එක සාධකයක් විසින් සාධක ගණනාවක ප්‍රතිඵලයක් තමයි අපිට මේ අත්වෙච්ච ඉරණම. ඒ නිසා අපි මේ ඉරණමෙන් මිදෙන්න නම්
ඒ සියලු සාධකවල වෙනස් කිරීමක් අවශ්‍යයි. අපි දන්නවා තාමත් සමහර තැන්වල රාජ්‍ය යාන්ත්‍රණයේ තාමත් අල්ල සහ දූෂණය තිබෙනවා. දන්නවා. ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. අතරම අධිකරණයේ විශාල තීන්දුව කීපයක් දැන් අපට ලැබිලා තිබෙනවා. සමහර අයට විරුද්ධව. තා හොඳයි. ඒ නිසා අපි හිතනවා රාජ්‍ය යාන්ත්‍රණයේ යම් ප්‍රමාණයකට තාමත් ඒක මුළුමනින්ම මිදිලා නැහැ. හැබැයි අපේ ප්‍රයත්නය මුළුමනින්ම මුදවන්න. ඒ නිසා අල්ලසින් දූෂණයෙන් තොර රාජ්‍යයක් නිර්මාණය කිරීම ඒ ජනවරමේ අපේක්ෂාව බවට පත් වෙලා තිබුණා නම් ඒ අපේක්ෂාව අපිට කරමින් තියෙනවා. ඒක වැදගත්. ඊළඟ අපේක්ෂා කරා වංචාවේ දූෂණයේ යෙදුන අයට දඬුවම් දීම පිළිබඳ ප්‍රශ්න. ඒත් සමහර අය එනවා මේ චූටි ඒවනේ අහුවෙන්නේ. ඇයි ලොකු ඒව නැත්තේ? තියෙන ප්‍රශ්නේ. මත තබාගෙන මේ වැවිලා. හරිද? මේවල සුදු කරපටි මංකොල්ල. ඒ කියන්නේ white color robbery. සාමාන්‍ය මංකොල්ලයක් ගත්තොත් ගමේ කාගේ හරි ගෙදර පැනලා ටීවී එක උස්සගත්තා, කරේ තියාගත්තා නේද? වැටෙන් රින්ගනොට පිටත් ටිකක් සීරුණා. ගෙදර ටීවී එක ගිහින් තියාගත්තා. පහවදා වෙන කෙනෙකුට වික්කා. පොලිසියෙන් විකුණපු කෙනා ගාවට ගියා. එයා කිව්වා මෙයා දුන්නේ කියලා. එයා ගාවට ගියා. ආයා ගෙදර තියාගත්තු බව මේ සාක්ෂි හම්බ වෙනවා. වැටෙනුත් රින්ගලා පිටත් සීරිලා දඬුවම් දෙන්න පුළුවන්. හැබැයි මේ මංකොල්ල එහෙම නෙමෙයි. මේව පිල්ල කඩදාසි. මේ ඔක්කොම සිද්ධ වෙන කඩදාසි වලින්. ඒතර අධිකරණේ සහතික කරන්න ඕනේ මේ ඔප්පු කරන්න ඕනේ මොනවගෙන්ද? කඩදාසි වලින්. බැංකු ගිණුම් මෙන්න ඇවිල්ලා තියෙන බැංකු ගිණුමට සල්ලි ඇවිල්ලා තියෙනවා. ඒ බැංකු ගිණුමට සල්ලි ආවේ මෙයාගෙන්මයි. ඒ ආවේ මේක කරපු නිසාමයි. ඒ ඔක්කොම තහවුරු කරන්න වෙන්නේ මොකෙන්ද? කඩදාසි වලින්. ඒක සමහර ගිණුම් තියමින් ලංකාවේ නෙමෙයි පිටරට. සමහර ගනුදෙනු තියෙන්නේ විදේශ රටවල. ඒකට අපිට අධිකරණය තහවුරු කරන්නේ විදේශ රටවල වල ආයතන වලින් ඒවා සහතික කරලා ලේඛන අවශ්‍යයි. අපි දැන්ටත් MLA විශාල ප්‍රමාණයක් අපි විදේශ රටවලට යොමු කරලා තිබෙනවා. සිංගප්පූරුවට, නෙදර්ලන්ත වලට, ඕස්ට්‍රේලියාවට, UK වලට, ප්‍රංශයට අපි විශාල ප්‍රමාණයක් යොමු කරලා තිනවා අපිට දෙන්නේ MLA මේ ගනුදෙනු පිළිබඳව. ඒ ලංකා ගනුදෙනු වුණා නේද? අපේ ප්‍රංශෙන් එන්න ඕන. හම්බන්තොට හොස්පිටල් ගනුදෙනු වුණා නෙදර්ලන්ත වලින් එන්න ඕන. මික්පහර ගනුදෙනු වුණා සිංගප්පූරු වලින් එන්න ඕන. හරි. ඒකට හම්බන්තොට හොස්පිටල් එකේ ඉතුරු කොටස ගනුදෙනු වුණා ඕස්ට්‍රේලියාවෙන් එන්න ඕන. ඔය වගේ මම මේ කියන්න හදන්නේ. ඒකට අපිට තියෙනවා මේ වගේ. ඒකට ඒවා ටිකක් ඒ රාජ්‍යයන්ගෙන් අපිට දෙන්න ඕන නේද? කාර්යතන අපි මැදිහත් වෙන අපි තානාපතිකාරවල උත්සාහ කරනවා. නමුත් ඒක තියෙනවා. හැබැයි ඒ වගේම අතේ අහුවෙන ඒවා තියෙනවා. ඒවා ඉක්මනින් කරන්න ඕන. අපි කියන්න පුළුවන් අර කල්ලනකම් මේක ඉන්න ඕන කියලා. මේකත් අල්ලනවා ඒකත් අල්ලනවා. හරි ඒකයි තියෙන්නේ. ඒ නිසා අර පොඩි ඒවා කියලා එකක් නැහැ. නේද? සමහර ඒවා අහුවේ. ඒ කියන්නේ අධිකරණෙදි තහවුරු කරන්න පුළුවන් ලේසියම තියෙන මොනවද? අර ලොකු ඒවා ඒගොල්ලෝ වැඩියෙන් විමසිනුවත් වෙනවා. පොඩි ඒවා සැලකිල්ලක් නැතුව වැඩේ කරලා තියෙනවා. ඒතර මාට්ටු වෙනවා ඉක්මනින්. මේක ඇත්ත. හැබැයි දූෂණේ අනේ සංකල්ප දූෂණේ මේ පොඩි දූෂණ ලොකු දූෂණ නම් දූෂණ. ඒවට අපි ඒවට ඒ වගේ ඒ ලෙවල් එකකින් නම් කමක් නැහැ. ඒ ලෙවල් එක පැන්නොත් තමයි අප්සෙට් නැහැ. කොයි ලෙවල් එකකින්වත් නැහැ. ඒකනේ තියෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳව මම හිතන්නේ නේද? අපි මේ දූෂණ මංචා පිළිබඳව අපි ඉස්සරහට යමු. ඊළඟ ප්‍රධාන වශයෙන් අපේ රටේ ජාත්‍යන්තර වශයෙන් මහානමිකම් සංවිධානවල අපි ඔය කළු පැල්ලම ලකුණු අපේ රටේ සිදුණු ඝාතන මාධ්‍යවේදීන් ඝාතන සිද්ධ වෙලා තිබෙනවා. නේද? ඒ වගේම ක්‍රීඩකයන්ගේ ඝාතනයන් සිදු වී තිබෙනවා. පහර දීම් සිද්ධ වෙලා තිබෙනවා. පැහැර ගැනීම සිද්ධ වෙලා තිබෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න දැන් වෙනවම මම දන්නවා සමහර අය දඩයම් නෑ කිසි දඩයමක් නෙවෙයි. ඒ කියන්නේ ළමයි 11 දිනක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම. ඒකට යුක්තිය අවශ්‍යයි. ඒකට යුද්ධයට සම්බන්ධ දරුවෝ නෙවෙයි. එක දරුවෙක් එංගලන්තේ වෛද්‍ය අධ්‍යාපන හැදෑරීම සඳහා හෙට පිටත්ව යන්න තියෙනවා නම් අද යාළුවෝ ටිකත් එක්ක දෙහිවල වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයකට යනවා පාටියක් දෙන්න. ඒ තින්දේ ළමයි පැහැරගෙන යනවා. යුද්ධ නිසානේ. ඒ ළමයි පැහැරගෙන ගිහපු ස්ථානයේ සිට ඒ දෙමව්පියට කතා කරලා තියෙනවා. ආරක්ෂාවට ඉපු නිලධාරීන්ගේ ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා. ඒ ෆෝන් එකට දෙමව්පිය රීලෝඩ් දාලා තියෙනවා.
දෙමාපියෝ රිලෝඩ් දානවා. ඒ ආරක්ෂාවට නිලධාරියා කතා කරනවා. හැබැයි දරුවෝ නෑ. යුක්තියට වෙන්න ඕනේ නැද්ද? පිටු වෙන්න ඕනේ. ඒක කිසිසේත්ම. මම හිතන දැන් දෙමාපියෝ 4 දිනක් මම දන්න විදිහට හෘදයාබාධයෙන් මිය ගියා. ඒ සාධාරණ හිට වෙන්න ඕනේ. ඒ නිසා මේ පැහැරගෙන යාම, ඝාතනය ඒවා සමහර විට පෞද්ගලික කෝන්තර වලට සිද්ධ වෙච්ච ඒවා, සමහරව දේශපාලන සිද්ධ වෙච්ච ඒවා, සමහර මූල්‍ය ගණන් වලට සිද්ධ වෙච්ච ඒවා. ඒ වෙලාවේදී ඒවා වැඩිපුර ප්‍රමාණයකින් මතක තබා ගන්න. නිල හමුදා යාන්ත්‍රණයේ තියෙන ගමන් ඒක තුලින්ම තෝරාගත්තු පැරා හමුදා යාන්ත්‍රණයක් හදාගෙන තිබුණා. නිල හමුදා යාන්ත්‍රණය කවදාවත් එවැනි වට යන්නේ නැහැ. ඒක පැරා නේද? එකක් හදාගෙන තිබුණා. ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. ඒ පිළිබඳව පරීක්ෂණ කළ අත්අඩංගුවට කිසියෙකුට අයිතියක් තියෙනවද? රණ විරුද්ධ අඩේම නැහැ. යුද්ධයේදී කරන ලද කාර්ය පිළිබඳව අපේ වුන්ට ඇගීමක් තියෙනවා. නේද? එතෙන්ට නෙමෙයි මේ යන්නේ. ඒකට මුවා වෙමින් කරන ලද අපරාධ පිළිබඳව පරීක්ෂණ කරනවා. කරන්න ඕනේ නැද්ද? මොකද යලි අපේ රටේ යුක්තිය පිළිබඳ මතය ගොඩනැගෙන්නේ නීතියක් තියනවා කියන එක මතම නෙවෙයි. නීතියක් තියෙන නිසා යුක්තිය සිද්ධ වෙනවා. නෑ. යුක්තිය පිළිබඳව සමාජ මතය ගොඩනැගෙන්නේ තිබෙන නීතිය සාධාරණ ඉටු වෙනවා යයි කියන මනෝභාවයක් ඇතුණුත් විතරයි. අපේ රටේ යුක්ති සාගතයි නීතියක් තියෙනවා. හැබැයි නීතිය තිබ්බටම යුක්තිය පිළිබඳ මතයක් රටේ නිර්මාණය වෙන්නේ. යුක්තිය පිළිබඳ මතය නිර්මාණය වෙන්නේ නම් අයික්තිය සිදු වූ මොහොතේදී නීතිය ඉටු වෙමින් යුක්තිය ඉටු කරයි කියන මතය ගොඩනැගුත් විතරයි. අන්න ඒක අපි කරමු. ඒක අවශ්‍ය නැද්ද රටකට? නීතියට විතරක් නෙමෙයි බය වෙන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙනවා කියන හැඟවුමට බය වෙන්න ඕන. නීතිය තිබ්බට බය වෙන්නේ නැහැ. හැබැයි ක්‍රියාත්මක වෙනවා කියන හැඟවුමක් අවශ්‍යයි. ඒ හැඟවුම අපි නිර්මාණය කරනවා. එහෙම වුණොත් තමයි අපිට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. අපරාධ දූෂණ පිළිබඳව පරීක්ෂණ. අපි කිසිසේත්ම දේශපාලන ඉලක්ක කරගෙන දඩයම් කිරීමේ අරමුණක් අපිට නැහැ. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවට අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට එමින් තිබෙන නිසි විමර්ශනය සඳහා එන ඒවා ඒගොල්ලෝ විමර්ශනය කරනවා. අපි අවශ්‍ය වෙන පහසුකම් සපයන එක විතර අපේ කාර්යය. ඒකට අදාළ නිලධාරී පත් කිරීම, පහසුකම් ලබා දීම, බලපෑම් නොකිරීම තමයි අපේ කාර්යය. අපි ඒක රාජ්‍යයක් එක්ක අපි. මොකද ඒක අර ඉන්න නායකයා ඉන්න ආණ්ඩුව මත ඒක වෙන්න ඕනේ. ආයතන මත ඒක සිදු විය යුතුයි. ඒ ආයතන ශක්තිමත් කිරීම තමයි අපේ අපේක්ෂාව. මම හිතන්නේ කාර්යය අපි කරමින් ඉන්නේ. ඊළඟ ප්‍රධානම ව්‍යසනය අපේ රට මුහුණ දී තිබුණු මේ මද්ද්‍රව්‍ය සහ සංවිධාන අපරාධ. ඒක අපි ඔයගොල්ලෝ හිතනවට වඩා ටිකක් ගැඹුරු සංකීර්ණ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපේ රටේ නිල රාජ්‍ය ව්‍යුහයක් තියෙනවා. අධිකරණ පද්ධතියක් තියෙනවා, රාජ්‍ය සේවයක් තිබෙනවා නේද? මේ නීති සම්පාදනය කරන මේ ඔක්කොම තියෙනවා. හැබැයි නිල රාජ්‍ය දෙහි වගේම ඊට සමාන්තර අභ්‍යන්තර රාජ්‍යයක් තියෙනවා. පාතාල යටිබිම්ගත රාජ්‍යයක් තියෙනවා. ඒකට ඉමිග්‍රේෂන් එකේ කට්ටිය ඉන්නවා. පාස්පෝර්ට් හදලා දෙනවා. ඒක ඔය අපි ගෙනාපු සන්නද්ධ අපරාධ කල්ලි නායකයෙකුට පාස්පෝර්ට් 3ක් හදලා දීලා තියෙනවා. මේ තියෙන ඉමිග්‍රේෂන් එක. පාස්පෝර්ට් එක හදනකොට ඇඟිලි සලකුණු ඡායාරූපය ඇතුල් කරනවා ස්ටුඩියෝ එකකින්. එතන ගිහලා ඇඟිලි සලකුණු දෙන්න ඕනේ. ඉතින් සමහර ඇඟිලි සලකුණු දීලා තියෙන්නේ පිටකොටුවේ බස් නැවතුම් පොලේ පොත් විකුණන වෙලෙන්ද. මේ තමන් ඉදිරිපිට ඡායාරූපේ වැටෙනවා. ඇඟිලි සලකුණු ගන්න. එයා උසාවියට ගිහිල්ලා කියනවා මට පෙනුනේ එයා වගේ තමයි කියලා. ඇහෙන්නේ මේක. ඉතින් ඒගොල්ලන්ට මේ පාස්පෝර්ට් හදන තැන් ඉන්නවා. ඒකට වාහන රෙජිස්ටර් කරන තැන් තියෙනවා. RMU එකේ ඉන්නවා. 2008 නිෂ්පාදනය කරපු වාහන 2003 ලියාපදිංචි කරලා. එන පරණ ඒවට ගිහිල්ලා ඒව ගැස්සේ දාලා නම්බර් ප්ලේට් අරන් දීලා තිනවා. අපිට වාහන හම්බ වෙනවා නම්බර් ප්ලේට් එකයි තියෙන්නේ 2003ට වාහනේ නිෂ්පාදනය කරන්නේ 2018. මේ තියෙන තත්ත්වය. ඒ කියන්නේ ඒගොල්ලන්ට එතන තියෙන. පොලිසිය ගත්තොත් 82000ක් විතර වන පොලිසිය තාමත් හොඳම නිලධාරීන් ඉන්නා වගේම අතලොස්සක් ඉන්නවා. අපි ගම්පාපති සිංහ එස්.ආයි මහත්මිය අත්අඩංගුවට ගත්තා. දැන් තියෙන වාර්තා අනුව ඔහු තමයි මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා තියෙන්නේ.
අපි උසාවියේ වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ කෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඌ මේගම පොලිසිය කෙනෙක්. මිද්දනේ ඝාතනය පිළිබඳ කෙනෙක් තංගල්ලේ පොලිසිය කෙනෙක් අත්අඩංගුවට ගත්තා. ගල්කිස්සේ පොලිසිය නිලධාරි මහත්මයෙක් T56 විකුණලා රට පැන්නා. තමන් ගාව තියෙන ආයුධ විකුණලා. හරි මම කියන්නේ මොකක්ද? ඒ සමාන්තර පොලිසිය යාන්ත්‍රණික ඒගොල්ලන්ට තියෙනවා. බන්ධනාගාරයත් එහෙමයි. ඊළඟ ඔයගොල්ලෝ දකින්න එක සංවිධානත් අපරාධ කල්ලිය කෙනෙක්. එයා උසාවියට ගෙනල්ලා එළියට යනකොට කිව්වා මම දැන් නිදහස් මිනිහෙක් කියලා. අනේ කොහොමද බලු නිදහස් කරාද? නෑ බන්ධනාගාරයට දාලා රිමාන්ඩ් කරලා. ඔව් රිමාන්ඩ් කරනකොට කියන මොකද්ද? දැනට ඉන්නේ PTA යටතේ ඩීఓ ගහලා ඉන්නේ. රැඳවුම් නියෝග මත ඉන්නවා. එයා අධිකරණයෙන් ඇවිල්ලා කියනවා මම දැන් නිදහස් මිනිහෙක් කියනවා. මොකද අධිකරණේ තීන්දුව ටිකක් හැරමින් තිබුණා. ඔව් රිමාන්ඩ් බාරයට පත් කරනවා. ඉඳා රැඳවුම් නියෝග මත ඉඳන් රිමාන්ඩ් බාරයට පත් කිරීම නිදහස් මිනිහෙක් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? මෑතකදී මාතර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණය කිරීම නිසා අපි මාරු කරා ඒ කියන්නේ සැරකරුවන් අගුණකොළ පැලැස්සට. මාරුකොට අපි මාතර බන්ධනාගාරයේ පරීක්ෂාවට භාජනය කරා. ඒගොල්ලෝ ගාව හෑන් කප්ස් එන 7ක්. ඒ කියන්නේ සිරකරුවන් ගාව මේ යතුරු තිබ්බ 27ක්. මාංචු වරින්. ටෙලිෆෝන් හරිද අනිත් චාර්ජර්ස් ඊට පස්සේ මොකද රවුටර් මේ ඔක්කොම තියෙනවා. ඉතින් මේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන අපිට පේන යාන්ත්‍රණයට හා සමාන යාන්ත්‍රණයක් පතුලේ තියෙනවා. ඒක විශාල කළු ආර්ථිකයක් නිර්මාණය කරනවා. විශාල කළු ආර්ථිකයක්. ඒක විසින් දේශපාලනයට මැදිහත් වෙනවා. දේශපාලන නායකයෝ හදන දේශපාලන නායකයන්ට වියදම් කරනවා. මුළු රාජ්‍යම අර තියෙන ශිෂ්ට සම්පන්න උඩින් තියෙන නිල යාන්ත්‍රණයට පරිබාහිරව යටි යාන්ත්‍රණයක් හදනවා. දැන් මේකත් එක්ක හැප්පෙන්න ඕන. එක්ක අපි නේද නොදැක්කා වගේ රයිට් උඩ යාන්ත්‍රණත් එක්ක වැඩ කරන්න යට යාන්ත්‍රණය එහෙම තිබ්බා වෙයි කියලා යන්න පුළුවන්. එහෙම යන්න බෑ. මද්ද්‍රව්‍ය ගත්තොත් අපේ රට විශාල ලෙස ගිලගෙන තිබෙනවා. ඈත ගම් නියංගම් දක්වා පැතිරලා තියෙනවා. ඒක විශාලතම ව්‍යසනයේ බවට පත් වෙන්න පිළිතුරු. එනිසා අපි මේ යටිපිම්ගත රාජ්‍ය බිඳින්න ඕන. ඕන අපි කවුරුත් උඩ තියෙන නීතියට ගරු කරන ආයතනයට බැඳෙන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. යට තියෙන කළු රාජ්‍ය බිඳිනවා. ඒක තමයි මම හිතන්නේ මේ දවස්වල සිද්ධ වෙමින් තිබෙන්නේ. අත්අඩංගුවට ගැනීම, විමර්ශනය කිරීම, මද්ද්‍රව්‍යනේ කන්ටේනර්ස් ප්‍රමාණය, මද්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර. එතන මේ රට ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ඒක අවියාවිද ඔයගොල්ලෝ දන්නවද? හමුදා කඳවුරකින් T56 ගිනියවේ 73ක් පාතාලයට ගිහින් තියෙනවා. මේ රජයේ ආරක්ෂක සඳහා දෙන ගිනියව. දැන් 38ක් අත්අඩංගුවට ගන්න තියෙනවා, තව 35ක් අත්අඩංගුවට ගන්න තියෙනවා. හරිද? හමුදා කර්නල් වලෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු පතුරන් ලබා දීලා තිබෙන පාතාල. තව කමාන්ඩෝ බලකාය නිලධාරී ඔෆිසර් කෙනෙක් මෙලඟ අත්අඩංගුවට ගත්තා. එයා උණ්ඩ ලක්ෂයක් දෙන්න එකඟ වෙලා තියෙනවා. අපි 350ක් දෙන්න දීලා තියෙනවා. ඉතින් මෙහෙම තියෙන්නේ. ඒ නිසා අපිට මතු පිට සාමකාමී රාජ්‍ය බවට තිබුණාට පතුලෙන් ඉතා ගැඹුරු නේද කළු රාජ්‍යයක් ගොඩ නැගෙමින් තිබුණා. තව කාලයක් ගියා නම් මේ උඩ රාජ්‍ය යට ගිහිල්ලා කළු රාජ්‍ය තමයි මුළුමනින්ම පාලනය කරන්නේ. අපිට ඔප්පුවක් හදා ගන්න ඕන නම් එතෙන්ට යන්න ඕන. දැන් යන්න ඕන රෙජිස්ට්‍රාර් කාර්යාලයට. පස්සේ යන්න ඕන කළු රාජ්‍යයට. එහෙම තිබුණේ මේක. නඩුවක් විසඳ ගන්න දැන් යන්න ඕන අධිකරණයට. එහෙම ගියා නම් යන්න වෙන්නේ යට රාජ්‍යයට. ඒගොල්ලෝ තමයි නඩු විසඳන්නේ. ඉතින් මෙතෙන් දෙන්නේ. ඒ නිසා මේක බිඳවට්ටන්න ඕනේ. මේක තව විමර්ශනය කරන්න මේකේ ගැඹුර සහ මේකේ විනාශකාරීත්වය පෙන්වන්න කරන. තව මේක මොනතරම් ගැඹුරුද මොනතරම් විනාශකාරීද? මම හිතන්නේ අපේ රට තියෙන්න ඕන රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. එක රාජ්‍ය. ජනතාව විසින් තෝරාපත් කරන ලද ආණ්ඩුවක් ඒ හැබෙදුණු රාජ්‍ය ආන්තරයක් පමණයි ලංකාව ක්‍රියාත්මක යුතුවන්නේ. යට තියෙන රාජ්‍ය අපි බිඳින්න ඕන. අපි ඒක ආරම්භ කරලා තියෙනවා. අපිට අවශ්‍යයි මේ රට. ඒ නිසා මම හිතන්නේ පැති ගණනාවකින් අපේ රට අවශ්‍ය වෙන වෙනස්කම සහ පරිවර්තන අපි සිද්ධ කරමින් තිබෙනවා. දැන් අපිට තියෙන මොකද්ද? මේ ගමන තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යන්න මේ දීර්ඝ කාලයක ප්‍රතිපාක වලට අපි මුහුණ දෙන්නේ. ඒක සමහර විට සංස්ථාපිත වෙලා ආයතනගත වෙලා ප්‍රශ්නය. ඒ ප්‍රශ්න ටිකක් අර
ඒවා ප්‍රශ්න ආයතනගත වෙලා. ඒ විදිහට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒවා බිඳින එක අවුරුද්දෙන් දෙකකින් කළ හැකි දෙයක් නෙවෙයි. ඒකට දිගු අත් නොහැරින ව්‍යායාමයක් අවශ්‍යයි ඒක බිඳින්න. දැන් හොල්ලලා තියෙනවා. දැන් හෙල්ලිලා තියෙනවා. දැන් ආයතන පද්ධතිය හෙල්ලිලා තියෙනවා. ඒකයි පොඩි ඔය ඒ කියන්නේ ඔය වැඩිපුර අහුවෙන්න පටන් අරන් තියෙන්නේ ආයුධ අහුවෙන්න පටන් දැන් හෙල්ලිලා තියෙනවා. ඒ අය දෙන්න සමහර තොරතුරු දෙන්න පටන් අරන් තියෙනවා. සමහර අය ආයුධ එතන තියන් ඉඳලා වැඩක් නැහැ. බයයි වෙන තැනකට ගෙනියන්න ඕන වෙලා තියෙනවා. එතකොට අහුවෙනවා. ඒ කියන්නේ දැන් වෙලා තියෙන දේ තමයි මේක හොල්ලලා තියෙන්නේ. හැබැයි මේක අවසන් වෙලා නැහැ. එමනම් යම් කාලයක් අපිට අත්හරින්න නැතුව මේ කාර්යය කරොත් අපිට නව ස්ථාපිත රාජ්‍යයක් හදන්න පුළුවන්. දැන් තියෙන ස්ථාපිත පාතාල රාජ්‍යයක් තිබෙනවා. ස්ථාපිතයි මම කලින් කිව්වේ. දැන් නව ස්ථාපිත රාජ්‍යයක් බවට අපේ රට පරිවර්තනය කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ කාර්යයෙන් තමයි අපි නිරත වෙමින් තිබෙන්නේ. ඒ නිසා අවුරුද්දක් ඇතුළත පිට පෙර අපිට ලබා දීපු ජනවරමේ ජනතාවගේ අපේක්ෂාව අපි ඉටි කිරීමේ මාවතට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. ඒ වගේම සමහර නතර වුණු ව්‍යාපෘති අපි නැවත ආරම්භ කරලා තියෙනවා. මොකද අපි එනකොට අපි ණය ගෙවන්නේ නැති රටක් කිසිවෙක් අපිට ණය දුන්නේ නැහැ. චීන රජයෙන් ණය දුන්නා කඩවත මීරිගම පාර හදන්න. අපි ණය ගෙවන්නේ නැහැ කිව්වට පස්සේ ආ ණය ගෙවන එක නතර කරා. කොන්ත්‍රාත්කාරයට එයත් කියන සමාගම ඔගේ යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙන්න පටන් ගත්තා. උඩ මුදල් ගෙවන්න බැරුව ගිය. හදපු පාරේ බීම් කඩා වැටෙන්න පටන් ගත්තා. නැවත ආරම්භ කිරීම හරි දුෂ්කරයි. වැඩක් කරගෙන යනවා වගේ මේ නතර වෙච්ච වැඩක් පටන් ගන්න. අපිට බැලුවා ඒ සමාගමත් එක්ක යනවද? එහෙම නැත්නම් වෙන පාරක් තෝරගන්නවද? හැබැයි වෙන පාරක් තෝරගන්න සමාගමෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද? උඩ කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ. බැඳීම් ගොඩක් තියෙනවා. ඇග්‍රීමන්ට් ගහලා තියෙනවා. කරපුවට සල්ලි ගෙවලත් නෑ. එයාගේ යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙලා තියෙනවා. හදපුවා බිඳ වැටිලා තියෙනවා. කොහොමද ඒක නිදහස් වෙන්නේ? අපිට පාරවල් දෙකක් තිබ්බා. එක්කෝ යත් එක්කම යනවා. එක්කෝ එයාගෙන් ගැලවිලා වෙන පැත්තකට එනවා. හැබැයි එයාගෙන් ගැලවෙනවා කියන එක ලොකු කාර්යයක්. ටිකක් යම් අවස්ථාවක කොන්දේසි මත හෝ අපිට යත් එක්ක යන්න වෙනවා. අපි ඒක ආරම්භ කරේ. කටුනායක එයාපෝට් එක දැනුත් මේ 2023 අවසන් වෙන්න තිබුණු ව්‍යාපෘතිය නතර වුණා. දැන් අපි ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. හැබැයි එදා ව්‍යාපෘතිය ඒකට අපිට ජපන් ජයිකා වලින් හම්බ වෙච්ච ණයක්. ඒ ණය ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ සාමාන්‍ය හිතුවොත් එදා මුළු ව්‍යාපෘතියම හදන්න දීපු ණය අද ව්‍යාපෘතියෙන් 3 එකයි කරන්න පුළුවන්. මේ ප්‍රමාදයේ විසින් ඇති වෙන ප්‍රශ්නය. එහෙනම් තව 3 දෙකක් ණය ගන්න ඕනේ. අපි ජයිකා එකත් එක්ක සාකච්ඡා කරන්න මේ ලයින් දීර්ඝ කරගන්න, වැඩි කරගන්න. සාලුත් කොන්ත්‍රාත් සමාගම් තෝරගන්න ඕනේ. ඉතින් ප්‍රමාද සිද්ධ වෙනවා. ඒ නිසා අපි අපේක්ෂා කරන ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වගේ වෙනකොටත් ඒ වැඩ ටික අවසන් කරලා කටුනායක ගුවන්තොටුපළ පටන් ගන්න. මොකද සංචාර කර්මාන්තේ සහ අපේ සංචාර කර්මාන්තේ නියල ණයගේ විශාල ඉල්ලීමක් තිබෙනවා. ඉතින් ඉක්මනින් මේක අපිට ගොඩාක් එයාලා ඉන්න එකග වෙලා තියෙනවා. ගමන් වාර වැඩි කරන්න එකග වෙලා තියෙනවා. හැබැයි අපේ ගුවන්තොටුපළ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ ගුවන්තොටුපළ සමාගමත් පෞද්ගලික අංශත් ඒකාබද්ධලා తాවකාලිකව ගේට්ටු කීපයක් ඉක්මනින් ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මොකද ගොඩක් අලුත් ගමන වාර ඉල්ලලා තියෙන අලුත් එයාලා ඉල්ලලා තියෙන හැබැයි ඉඩ නැහැ. ඉතින් මේවා අපි සැලසුමක් එක කරපු නැති වැඩ. ග්‍රාමීය පාරවල් තැන තැන පටන් ගත්තු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිලි ස්පිරිතාල හදන්න පටන් ගත්තු ගොඩනැගිලි ප්‍රාදේශීය ලේකම් කාර්ය හදන්න පටන් ගත්තු සංස්කෘතික මධ්‍යස්ථ ගොඩනැගිලි භාගෙට විශාල ප්‍රමාණයක් තියෙනවා. කැලෑ වැදිලා හරිද? යකඩ දිරලා ඔක්කොම කඩා වැටිලා. එනිසා ඒවා සමහර ඒවා අපිට පටන් ගන්න වේවි. සමහර ඒවා කඩලා දාන්න වේවි. සමහර ඒවා වෙන වැඩකට දෙන්න වේවි. අපි මේ පිළිබඳව සමීක්ෂණ මොකද මේ රට අර අඩපණ වුණු රටක් තියෙන්නේ. නටබුන් රාජ්‍ය. දැන් සංස්කෘතික මධ්‍යස්ථානයක් හදලා තිනවා මාතර සාක් සංස්කෘතික මධ්‍යස්ථානය කියලා. මාතරට ඒ කියන්නේ මේ වෙලාවේ සංස්කෘතික කැමති මාතර හිටියේ. එයා සාක් සංස්කෘතික මධ්‍යස්ථාන මාතර හැදුවා විශාල බිල්ඩින් එකක් බාගෙට හදලා තිනවා. දැන් කරන්න දෙයක් නෑ. අපි රුහුණු විශ්වවිද්‍යාලයට කිව්ව ඒක බාර ගන්න කියලා. රුහුණු විශ්වවිද්‍යාලය කියනවා ඒක බාරගෙන අපිට නඩත්තු කරන්න බෑ කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට අපි කතා කරා ඕගොල්ලෝත් මේක ගන්න කියලා. අනේ අපිට එපා කියන එක. දිරමී යනවා. මම මේගොල්ලන්ට කියන්නේ. කඹුරු පිටියේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හදලා මං ගිහලා මට පෙන්නුවා මෙහිම බිල්ඩින් එකක් තට්ටු 3ක් තියෙනවා. එතුමා පැහැදිලි කරනකොට මට කිව්වා තට්ටු 5ක් තියෙනවා කියලා. මම ගා පේන්න තියෙන 3යිනේ කියලා. නෑ 2ක් යට තියෙන්නේ කිව්වා.
ඊට පස්සේ කියනවා එතුමාම නෑ පොඩි සාකච්ඡාවක් ගියා ඒ කාලේ ඒකේ නිදානයක් තියෙනවා කියලා. ඒක තට්ටු දෙකක් යට කියලා තියෙන්නේ. මම කියන්නේ මෙහෙම මේ රාජ්‍ය තිබුණේ මංගලන්ට කියන්නේ මේ රාජ්‍ය මෙහෙම රාජ්‍යයක් හරිද? ඒක ගොඩනැගිලි විනාශ වෙලා හරිද? ඉතින් මේවා යලි ඔක්කොම ප්‍රතිසංස්කරණය කරන්න ඕන. අපි අධ්‍යාපන අමාත්‍යාංශයට එක තෝරාගත්තා, සෞඛ්‍ය අමාත්‍යාංශයට එක තෝරාගත්තා. සමහර අය ඇත්තටම මොකද්ද කරන්න කියලා හිතාගන්න බැහැ ගොඩනැගිලි වලට. කියන්නේ මේ රාජ්‍ය මුදල් හරිද? විශාල ප්‍රමාණයක් නාස්ති කර පාලනය. ඉතින් මේවා විධිමත් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන නිසා අපි ගමන තමයි. එකක් ස්ථාවරභාවය, දෙක ප්‍රතිසංස්කරණය, තුන ස්ථාවරභාවය. ඔන්න ඔය ගමන අපි ගමන් කරමින් තිබෙන. ඉතින් මම හිතනවා අපිට ජනවරමේදී ලැබුණු අපේක්ෂාවන් අපි ඉටු කරන්න සමත් වෙමින් තිබෙනවා. නමුත් ප්‍රමාණවත් නෑ. තව අපිට කල් අවශ්‍යයි, තව වැඩ අවශ්‍යයි. ඒත් අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් වෙවි. ඒ සඳහා ඕගොල්ලන්ගේ දායකත්වය ඉතා වැදගත් මම හිතනවා. අපි මුහුණ දී තිබෙන අර්බුද කීපයක් තියෙන එකක් තමයි අපිට හොඳ රාජ්‍ය ආන්තරණ සහ සමහර ආයතන වලට අවශ්‍ය වෙන ශක්තියතාව කැපැසිටි එක තියෙන ධාරිතාවයේ තියෙන පුද්ගලයන්ගේ හිගයක් තියෙන. දැන් අපි ගෝමික මහත්මයා අපි සාකච්ඡා කරලා තියෙන ක්‍රම කීපයක් තිබෙනවා අපිට. මෙහි ඉඳගෙන මේ ධාරිතාව අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්ද? නැත්නම් එහෙට ඇවිල්ලා මේ ධාරිතාව දෙන්න පුළුවන්ද? ආරම්භක පියවර මම හිතනවා මෙහි ඉඳන් ඒ අවශ්‍ය වෙන දැනුම අපි කොහොමද ඒ රාජ්‍යාන්තර උපයෝග කරගන්නේ? ඒ පිළිවෙලම හිතන්නේ ගෝමික අපි කතා කරා නේද? අපි කොහොමද මෙහි ඉඳන් මේක උපයෝග කරන්නේ? ඒක වැදගත් දෙයක්. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟ ගත්තොත් මම හිතනවා විශේෂයෙන්ම අපිට විදේශ ආයෝජන කැඳවා ගැනීමේදී ආයෝජන කළ හැකි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් හිටියත් මේ රටවල ජීවත් වෙනවා. ඒ වගේ ඔබ වැඩ කරන තැන්වල ආයෝජන සමාගම් තිබෙනවා. ඒගොල්ලෝ කැඳවන්න ලංකාවට අපි අවස්ථාව හදලා දෙනවා. අපිට එකක් සාහිත කරන්න පුළුවන්. එන ඕන ආයෝජකයෙකුට අපිට මෙහෙම කෙලින් වාඩි වෙලා කියන්න පුළුවන්. ඕගොල්ලන් අපිට ඇල්වතුරු වීදුරුවක්වත් එපා කියලා. මම මේ ළඟදී ප්‍රධාන සමාගමක් හම්බුණා. ඔහු ලංකාවේ ආයෝජනය කරන්න ආවා. මම ඔහුට කිව්වා ඔහුට අපි ඔබගෙන් අපිට ඇල්වතුරු වීදුරුවක්වත් එපා ව්‍යාපෘතිය තමයි අපිට අවශ්‍ය කිව්වා. ඒතර එතුමා කිව්වා නෑ මම එහෙමනම් ඒ ව්‍යාපෘතිය ගෙනකොට මම රෝහලක් හදලා දෙන්නම් කිව්වා. මම කියන රෝහලක් එපා. ඉස්සලා ව්‍යාපෘතිය ගේන්න. ව්‍යාපෘතිය සාර්ථක වුණාට පස්සේ ඔබට හිතනවන ලංකාවට උදව්වක් කරන්න ඕන කියලා. එතකොට රෝහල හදන්න. නැතව රෝහලත් අර එකපාරක් තමයි. එන පර්මන් නෑ රෝහලත් අවශ්‍ය නෑ. ඉස්සරලා අපිට ව්‍යාපෘතිය ගේන්න එක තමයි අපේ අවශ්‍යතාවය. ව්‍යාපෘතිය සාර්ථක වුණාට පස්සේ ඔබතුමාලා හිතනවා නම් ලංකාවට වැඩක් කරන්න ඕන කියලා රෝහලක් හදලා දෙන්න. අපි තාවියුත් කොතනක හරි ආයෝජකන ගැටලුවක් තියෙනවා නම් අපි ජනාධිපති ලේකම් කාර්යාලය පොඩි කාර්යාලයක් ආරම්භ කරලා තියෙනවා. නිශ්චිත වශයෙන් ආයෝජකයන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්නේ දැනුම් දෙන්න. අදාළ ආයතනට මැදිහත්ලා විසඳලා දෙන්න. ඉතින් කාර්යක්ෂම ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා නේද? ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා ඔබගේ මැදිහත්වීම කරන්න. තුන්වෙනිව ගත්තොත් මම හිතනවා අපේ ආර්ථික විශාල එකක් තමයි සංචාර කර්මාන්තය. සංචාර කර්මාන්තයට විදේශිකයන් වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් එනවා. මම හිතන්නේ වැඩිම වියදම් කරා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ආවෝ. එහෙමනේ. නේද? එහෙනම් ඕගොල්ලෝ එකපාරක් ආවන ලංකාවට දෙපාරක්වත් ඇවිල්ලා යන්නේ. අමක් නේද මම කියන්නේ නේද? ඒතකොට තියෙනවා පොඩි නේද? මම හිතනවා ඒක සංචාර කර්මාන්තය ඉතාමත් හොඳ වැඩිපුර නේද? ඔයගොල්ලෝ ආවොත් වාහනයක් ගන්නවා, හයර් එකට ගන්නවා, එකට දෙනවා. ඔක්කොම යනවනේ කතරගම ඒ ට්‍රිප් එකම ගිහිල්ලා නෙන්නේ. නේද? ඉතින් මම හිතනවා එනකොට ටිකක් අමාරුවෙන් තමයි එන්නේ. ඉතින් මම හිතන නිසා සංචාර කර්මාන්ත අපිට තියෙනවා විදේශිකයන්ගේ සංචාර කර්මාන්තයක් වගේ විදේශගත ශ්‍රී ලාංකිකයන්. උනත් දෙන්න පුළුවන්. ඉතින් ඒකත් අපිට හිතන්නේ හොඳ අවස්ථාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපේ තානාපති කාර්යාලයත් එක්ක එකතු වෙලා ශ්‍රී ලාංකේය ප්‍රජාව සංවිධානය කිරීම නේද? එක ජාතික උත්සව සූදානම් කිරීම, පොඩි ආධාර වැඩසටහන් ලෑස්ති කිරීම වගේ ඒවා තානාපති කාර්යාලයත් එක්ක අපද කරන්න පුළුවන්කම තිබෙනවා. අපි දුරස් වෙලා ඉන්නවට වඩා ලංකාවත් එක්ක විවිධ ආකාරයෙන් සක්‍රීය මැදිහත් වීමේ ප්‍රජාව බවට අපිටපත් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම.